Hi guys, I hope you all well. ඉතින් කොහොමද? මම හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. අපි අද ඩයිව් එකක් දාන්න යන්නේ. මට අද ඩයිව් එකක් එක්ක යන්න හම්බුනේ කැනේඩියන් ප්‍රොෆෙෂනල් ඩයිවර් කෙනෙක්. එයාට අවුරුදු 51ක්. අවුරුදු 51ක් කියලා කියන්න පුළුවන්ද? ඩයිව් කරන්න වයස නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අද අපි ඔය ඩයිව් කරන්නේ කොලම්බෝ කාගෝ රැක්. එහෙමත් නැත්නම් ප්‍රිසෝබිටෝන් කියන රැක් එකටයි මෙදපාරු කියන රැක් එකටයි. අපි ඔය ඩයිව් සයිට් දෙකකට අද යනවා. පළවෙනි වෙන්නේ කොලම්බෝ කාගෝ රැක් එකට, දෙවෙනි වෙන්නේ මෙදපාරු කියන රැක් එකට. මේ රැක් දෙකම තියෙන්නේ දෙහිවල බීච් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් 6ක් විතර දුරින්. එතකොට දෙහිවල බීච් එකේ ඉඳන් යනවා නම් විනාඩි 15ක් 20ක් විතර දුරින් තමයි තියෙන්නේ. අපි ඩයිව් සයිට් එකට යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි මේ ඩයිව් සයිට් දෙක බලන්න යන්න ඕන නම් ඇඩ්වාන්ස් ඕපන් නෝට කියන ඩයිව් ලයිසන් එක නම් අනිවාර්යෙන් ඕන. මොකද මේ ඩයිව් සයිට් දෙකම තියෙන්නේ මීටර් 30ක් ගැඹුරු මුහුදේ. අපි ඩයිව් කරන්න හැම වෙලේම යූස් කරන අපේ ඩයිව් කම්පියුටර් එක. ඉතින් අපේ ටැංකිය කොච්චර හුලන් තිබුණත් අපේ ඩයිව් කම්පියුටර් එකේ අපිට මීටර 30 ලොකු වෙලාවක් නෝමල් එයා වලින් ඉන්න දෙන්නේ නැහැ. අපි නයිට්‍රොක්ස් යූස් කරොත් නම් නෝමල් එයා වලට වඩා පොඩි වෙලාවක් අපිට ඩීප් එකේ ඉන්න පුළුවන්. එතකොට දැනට මම මේ රැක් දෙක ගැන කියනවා නම් මම මේ රැක් දෙක ගැන වෙන වෙනම වීඩියෝ දෙයක් ඔයාලට අරගෙන එන්න. දැනට මේ රැක් දෙක ගැන කියනවා නම් මේ රැක් දෙක කොළඹ ඒරියා එකේ තියෙන මාළම රස්සන රැක් දෙක. එතකොට කොළඹ කාගෝ රැක් ගැන කියනවා නම් මේක හදලා තියෙන්නේ 1961. මේක ගිලුණු විදියට සඳහන් වෙන්නේ 1994 ජූලි 1 වෙනිදා. ඒකට හේතුව විදියට සඳහන් වෙන්නේ හැච් එකේ වුණ පොඩි කාන්දුවක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ වගේම මැඩපාරු රැක් එක ගැන කියනවා නම් මේක හදලා තියෙන්නේ 1976. මේක ගිලුණු දවසේ විදියට සඳහන් වෙන්නේ 2009 ජූනි 5. ඒකට හේතු වුණා කියලා කියන්නේ නැවේ සම්බරතාවය නැති වෙලා ගිලුණා කියලා තමයි කියන්නේ. මේ රැක් දෙකේම ෆිෂ් ලයිෆ් එක මාරයි. ෆිෂ් ලයිෆ් එක ගැන කියනවා නම් මොරේල්, පෆර් ෆිෂ්, ලයන් ෆිෂ්, ස්කෝපියන් ෆිෂ් and ගෲප් ඔයාලා දන්න ගෲප් එකේ ලොකු මාළුවෙක් ඉන්නවා. ඒ ගෲප් අය මේ රැක් දෙකේම ඉන්නවා. ඒ වගේම මෙඩෆාවර් රැක් එකට යද්දී පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා. මේකේ තියෙනවා ගිලිච්ච වීල් ලෝඩ් එක. ඒක තමයි ඔය තියෙන්නේ. මම මෙඩෆාවර් රැක් එකට කවුරු එක්ක යද්දී ඕකට අනිවාර්යෙන් පෙන්වන්න එකයි යනවා. ඒක වීල් ලෝඩ් එක. ඒකේ ටයර්ස් බකට් එක හැමදේම ඒ විදිහටම තියෙනවා. හැබැයි අනිත් පැත්තට හැරලා තමයි තියෙන්නේ. ඉතින් ඕකේ. Thank you guys. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න මගේ channel එක. Love you all.